මිනිස්සු 50කට වැඩියෙන් ජීවත් වෙන්නේ එක්ක අතීතේ නැත්තම් අනාගත. කවුද වර්තමානයේ ප්‍රශ්න තියෙන තරමක් තියෙන්නේ වර්තමානයේද අනාගතයේද අතීතේ වෙච්චද? අතීත දේවල්. කම්පා වෙන්නේ මොනවා ගැන හිතලා? අතීතේ. එහෙම නැත්නම් අනාගතේ. මොකක් වෙයිද? මොකක් දේවල්? ඔච්චර. එහින්දා අර අතීතං නාන සෝචන්ති නම් පජප්පන්ති නාගත පච්චුප්පන්නේන යාපෙන්තේ. අතීතේ ඉරකාරෙක් වෙන්න එපා. අතීතේ ශෝක කරන්න එපා. මේ මොහොත වර්තමාන ජීවත් වෙන්න ඊළඟ මොහොතේ මැරලා යන්න පුළුවන්. ඒ නිසා කාලෙකින් හම්බුණු මිනිසත් භවයට අර්ථවත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා